බුදුහාමුදුරුවෝ ධර්මයේ තුල ප්‍රතික්ෂේප කරනවා මිනිස්සු වර්ග දෙකක්. පළවෙනි කෙනා කවුද? උදුම්බර කාදික. දියුල් කනවා වගේ වියදම් කරන මිනිස්සු. සමහර මිනිස්සු ඉන්නවා පින්වත්නි අවශ්‍ය දෙයට අවශ්‍ය ප්‍රමාණයටත් වැඩිය වියදම් කරනවා. ඔය නෝනලා හැම සමහර ලාට කියන අපේ මහත්තයා නම් සුද්ධ වගේ හාමුදුරුවෝ. 1000ක් වියදම් කරන්න ඕනේ එකට ලක්ෂයක් වියදම් කරනවා. හැබැයි ඉතින් පඩි අරන් සතියක් යද්දි ඔක්කොම ඉවරයි. ඊට පස්සේ සුද්ධ හිඟා කනවා. බුදුහාමුදුරුවෝ උදුම්බර කාදික කියන්නේ එහෙම අයට. අවශ්‍ය දෙයට අවශ්‍ය ප්‍රමාණයටත් වැඩිය වියදම් කරනවා. ඇයි යාට දියුල් කන්නෙක් වගේ කිව්වේ? දියුල් ගෙඩියක් කන්න ඕන වුණාම ගහක් යටට එනවා මිනිස්සේ. මේ මිනිසයා මොකද කරන්නේ? මුළු ශරීරෙම ශක්තිය යොදවලා දියුල් ගහම හොලවනවා. මොකද වෙන්නේ පින්වත්? දියුල් ගැටත් වැටෙනවා, පැහිච්චත් වැටෙනවා, දිඹුක් වෙච්චත් වැටෙනවා, ඉදිච්චත් වැටෙනවා, දියුල් ලතුත් වැටෙනවා, කොලත් වැටෙනවා. ආන් එක ගෙඩියක් ඇහිඳගෙන යනවා. වැටිච්ච ඔක්කොම අපරාධේ. මිනිසුත් ඉන්නවා එහෙම. අනවශ්‍ය විදියට එකතු කරලා ගොඩ ගහලා. දැන් පොය දවසට සමහර ලාවට මමත් ඔය කැලණි විහාරේ වඳින්න එන මිනිස්සු දිහා බලාගෙන කල්පනා කරනවා අනේ මේ මිනිස්සු මොකද්ද මේ ජීවිතේ කරන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න විතරක්ම නෙමෙයි පොය දවසට කැලණිය වටේ ඇවිදින්නත් එක්ක නෙන්නේ. ඇවිදලා ගෙදර අරගෙන යන්නේ මොනවද? ප්ලාස්ටික් කෑලි, ඊළඟට අර තනකොළ ගස් ඒවා පේන්ට් කරලා ලස්සනට තියෙන ඔක්කොම ටික ටෙඩි බෙයාලා ටික ඊළඟට අර පුළුම් පුරෝපු බෝනික්කො ටික සබන් වතුර පුම්බනේ ඒවා බැලුම් ඕවා තමයි අරයි යන්නේ. අනවශ්‍ය දේවල්. ඔයත් ඔපිමන්නේ හැමදේම ජීවිතේ කඩපිලට ගිහිල්ලා ෆුඩ් සිටියට ගිහිල්ලා සුපර් මාකට් එකට ගිහිල්ලා ගෙනාපු බඩු ටික නැවත නිවසට ගෙනල්ලා දිගා කරලා බැලුවොත් මෙතන අවශ්‍ය දේ මොනවද අනවශ්‍ය දේ මොනවද කියලා භාගයට භාගයක් ඔබ හැමදේම ගේන්නේ අනවශ්‍ය දේ. අන්න බුදුහාඳුරෝ කියනවා දියුල් ගෙඩියක් කන්න ඕනේ වුණාම ගහම විනාශ කළා වගේ මිනිස්සු. දෙවණියට කියනවා අජද්දු මාරික නොකානොබී මැරිලා යන කුණු පෙරේතයෝ. එහෙමත් ඉන්නවා තියාගෙන කන්නේත් නැහැ, අඳින්නෙත් නැහැ, තව කෙනෙක්ට දෙන්නෙත් නැහැ, ගොඩ ගහලා තියාගෙන ඉන්න. එයා මැරිලා ගියාට පස්සේ ගොඩ ගහපු ඒවා ටික කාට හරි අයිති වෙනවා මහා නිදානයක් වගේ. හතර මහා නිදානේ පහළ වුණා වගේ. සංස්කෘත පඬිවරු ඒ නිසා කියනවා ලෝකේ ඉන්න හොඳම දානපතියලු කුණු ලෝභයා. ඇයි? කුණු ලෝභයා කන්නේත් නැහැ, අඳින්නෙත් නැහැ, හංග ගොඩ ගහ තියෙනවා. කොහේ හරි ඉන්න කෙනෙක්ට අයිති වෙනවා. මරුණට පස්සේ එක්ක රජයට යනවා, බූදල් වෙනවා. ඔන්න කුණු ලෝභයාගේ ස්වභාවය. හැබැයි සංස්කෘත පඬිවරු කියනවා ලෝකේ ඉන්න හොඳම දානපතියලු කුණු ලෝභයා. නේද? ඒ වගේම අනිත් පැත්තට කියනවා ලෝකේ ඉන්න හොඳම ලෝභයලු දානපතියා. ඇයි දානපතියා ලෝභය කියන්නේ? එයා පින්වත්නි හොඳට තියෙන ටිකෙන් කනවා. හොඳට අඳිනවා, ගෙවල් දොරවලුත් හදනවා, යුතුයකමුත් කරනවා. සමාජයටත් උදපදව් කරනවා. ඉතුරු වෙන අතිරික්ත සල්ලිත් ඒවත් පින්දහම් කරලා පින් කරගෙන අරන් යනවා. කාටවත් දෙන්නේ නැහැ. එයාලු හොඳම ලෝභයා. අර බුදුහන්සේගේ ලස්සන ඉගැන්වීමක් තියෙනවා මතකද? ආදිත්තස්මින් අගාරස්මින් යන්නී හරති භාජන. ගේ ගිනි ගන්නවා නම් ගේ ජනේලෙන් එළියට විසි කරපු යම් දෙයක් තියෙනවා ඒ ටික විතරක් ඉතුරු වෙනවා. ගේ ඇතුලේ ඉතුරු කරගෙන තියාගත්ත හැමදේම ගින්නට අහු වෙලා පිච්චිලා යනවා. ඒ නිසා මතක තියාගන්න මේ ලෝකයේ තුල පින්වත්නි අපිට අවසානයේදී ඉතුරු වෙන්නේ අපි සතුටින් අතහැරපු ටික විතරයි.